මේ තියෙන්නේ ස්පාසිලොන් ඕකිඩ් පැරඩයිස් පර්ෆියුම් කලෙක්ෂන් එක. පොඩක් සිනමන් ප්ලස් ෆ්ලෝරල් ස්මෙල් එකක් තමයි මට මේකෙන් එන්නේ. ෆ්‍රෙෂ් ෆෘටි ස්මෙල් එකක් එන අරම ස්වීට් ස්මෙල් එකක්. සුන්දරතම මාර්මාසයි. මේ ස්පාසිලොන් මිරිස් පර්ෆියුම් එක. Hi! Welcome back to my YouTube channel. අද වීඩියෝ එක පටන් ගන්න කලින් මම පොඩි ප්‍රශ්නයක් අහන්නද? සමහර සුවඳවල් තියෙනවා අපිව අතීතයට අරන් යන. ඔයාලටත් එහෙම හිතිලා තියෙනවද? මට හිතෙන විදිහට පර්ෆියුම්ස් එහෙම නැත්නම් සුවඳ අපේ ලයිෆ් එකේ හරිම ඉම්පෝර්ටන්ට් රෝල් එකක් ප්ලේ කරනවා. මොකද සුවඳ වලට පුළුවන් අපිව අතීතයට අරන් යන්න, අපිට අමතක වෙලා තියෙන මතක අලුතෙන් මතක් කරලා දෙන්න. මේ වගේ රෝල් එකක් තමයි පර්ෆියුම්ස් මගේ ජීවිතේ ප්ලේ කරන්නේ. ඔයාට කොහොමද? ඉතින් මම අද කතා කරන්න යන්නේ පර්ෆියුම්ස් ගැන. ස්පාසිලෝන් එකේ ඕකිඩ් පැරඩයිස් පර්ෆියුම් කලෙක්ෂන් එක ගැන. මේක මට හම්බුන ගිෆ්ට් එකක්. දැනට මාස කීපයකට කලින් මට හම්බුන ගිෆ්ට් එකක්. හැබැයි මම ඒක යූස් කරන්න අරගෙන දැන් සති කීපයක් වෙනවා. ඒ නිසා මම හිතුවා ඒක ගැන රිවිව් එකක් අරගෙන આવොත් හොඳයි කියලා. ඉතින් මේ තියෙන්නේ ස්පාසිලොන් ඕකිඩ් පැරඩයිස් පර්ෆියුම් කලෙක්ෂන් එක. මේ වගේ ලස්සන බොක්ස් එකක තමයි එන්නේ. මට හිතෙනවා ගිෆ්ට් එකක් දෙන්න අයිඩියල් ප්‍රොඩක්ට් එකක් තමයි මේ ස්පාසිලෝන් එකේ ඕකිඩ් පැරඩයිස් පර්ෆියුම් කලෙක්ෂන් එක. බලන්න එක මාරම ලස්සනයි. පැකේජින් එක ඒ වගේම මේක තව බෑග් එකක තමයි ඇවිත් තිබුණේ. මට ගිෆ්ට් එකක් විදිහට මේක හම්බුනේ. මේක ඕපන් කරාම මේ විදිහට තමයි තියෙන්නේ. මම නම් දැනටත් මේක ඕපන් කරලා බැලුවා කලින්ම. මේ මැද තියෙන ලොකු බොටල් එක වගේම ඔක්කොම මෙතන ෆ්‍රැග්‍රන්සස් 14ක් තියෙනවා. මේ ෂූටි බොටල් එක මිලිලීටර් 3.5ක් තමයි ඉන්ක්ලූඩ් වෙන්නේ. ඉතින් අපි බලමු මේ එකින් එක ෆ්‍රැග්‍රන්සස් කොහොමද කියලා, ඒ වගේ ස්මෙල් එක කොහොමද කියලා බලමු. මුලින්ම මම ගත්තේ මෙන්න මේ ලොකු බොටල් එක. මේක මෙන්ෂන් කරලා තියෙන ස්පාසිලෝන් රෝස් ඩිසයර් පර්ෆියුම් එක. මේකේ මිලිලීටර් 50ක් ඉන්ක්ලූඩ් වෙනවා. අපි බලමු මේක ස්මෙල් එක කොහොමද කියලා. මේකේ ෆ්ලෝරල් ස්මෙල් එකක් එන්නේ. ෆ්ලෝරල් කියන්නේ රෝස් ස්මෙල් එකක්. ඇත්තට මේකේ නේම් එකත් රෝස් ඩිසයර්. මට හිතෙන්නේ මේක මේ රෝස් එහෙමත් නැත්නම් ෆ්ලෝරල් ස්මෙල් එකක් එන්නේ. හැබැයි මට පොඩ්ඩක් සිනමන් වගේ ස්මෙල් එකක් තියෙනවා. මම අර සිනමන් සුවඳ තියෙන පර්ෆියුම් වලට ගොඩක් කැමතියි. ඒ නිසාද කොහෙද මට පොඩ්ඩක් සිනමන් ස්මෙල් එකක් මේකෙන් එනවා. ඔව්. පොඩක් සිනමන් ප්ලස් ෆ්ලෝරල් ස්මෙල් එකක් තමයි මට මේකෙන් එන්නේ. මට හිතෙනවා මේක ගොඩක් වෙලා ඩේ ටයිම් එකට යූස් කරන්න හොඳයි වගේ. මම තාම යූස් කරන්න ගත්තේ නැහැ. මට හිතෙනවා මේක ඩේ ටයිම් එකට යූස් කරත් හොඳයි කියලා. ඊළඟට අපි බලමු මෙන්න මේක. මේකේ නේම් එක තියෙන Island Rose. Sparsilon Island Rose perfume එක. මේක ස්මෙල් එක මට රෝස් එක්ක නිකන් වැනිලා වගේ මික්ස් වෙච්ච ස්මෙල් එකක් එන්නේ. ඔව් ෆ්ලෝරල් ඒ කියන්නේ රෝස් ප්ලස් වැනිලා මික්ස් වෙච්ච ස්මෙල් එකක් මේකෙන් එනවා. මේක ස්මෙල් එක ගැන ගොඩක් අය දන්නවනේ. මට ඒ වගේ ස්මෙල් එකක් තමයි මේකෙන් එන්නේ. ඊළඟට තියෙන්නේ ගොඩක් අය කැමති ස්පාසිලෝන් එකේ පර්ෆියුම් එකක්. මේ රෙඩ් කලර් බොටල් එක. මේක ස්පාසිලෝන් කැන්ඩියන් රෝස් පර්ෆියුම් එක. මේකේ සුවඳ ගැන කියනවා නම් මේක නම් ඉතින් අපි හැමෝටම පුරුදු ස්මෙල් එකක්නේ. මේකේ එන්නේ මේ වැනිලා ඒ වගේම ෆ්ලෝරල් ස්මෙල් එකක් එක්ක මික්ස් වෙලා තියෙන බෙරි වගේ ස්මෙල් එකක්. මේ ඒ වගේ සුවඳක් තියෙන්නේ. මට හිතෙනවා මේක නම් ගොඩක් අය දන්නවා. ඉතින් මේක ගැන මම වැඩි විස්තර කරන්න යන්නේ නැහැ. බෙරි ප්ලස් ෆ්ලෝරල් ස්මෙල් එකක් තමයි මේකෙන් එන්නේ. ඊළඟට මේ yellow කලර් වගේ බොටල් එක. මේක ස්පාසිලෝන් ටියුබ් රෝස් පර්ෆියුම්. මේක ස්මෙල් එක කොහමද බලමු. මේකේ නිකන් ජස්මින් සුවඳක් එනවා මට. ඔව් ජස්මින් ප්ලස් ලයිම් වගේ සුවඳක්. වැඩියෙන් මට මේකෙන්නේ ජස්මින් සුවඳක්. ජස්මින් සුවඳට කැමති අය ඉන්නවා. ජස්මින් සුවඳ පර්ෆියුම් වලට ඒ වගේ අයට මේක හොඳයි. මම හිතන්නේ ජස්මින් සුවඳක්ම තමයි මට මේකෙන් එන්නේ ටියුබ් රෝස් පර්ෆියුම් එකෙන්. ඊළඟට තියෙන්නේ මෙන්න මේක. මේක ස්පාසිලොන් සන් කිස් රෝස් පර්ෆියුම් එක. මේක ස්මෙල් එක බලමු. මේකේ නම් ෆ්ලෝරල් ස්මෙල් එකක්මයි එන්නේ. නිකන් ලෙවෙන්ඩර් වගේ ෆ්ලෝරල් නිකන් ලැවෙන්ඩර් සුවඳක් වගේ තමයි මේකෙන් එන්නේ. ලැවෙන්ඩර් ස්මෙල් එකට කැමති අයට මෙන්න මේක හොඳයි. ඊළඟට මෙන්න මේ පින්ක් කලර් බොටල් එක මොකක්ද මේ? මේක ස්පාසිලෝන් බ්ලෂ් රෝස් පර්ෆියුම් එක. මේක ස්මෙල් එක කොහොමද බලමු. මේකෙන් නම් මට එන්නේ රෝස්. ඔව් රෝස මල් වල සුවඳක්ම තමයි මේකෙන් මට එන්නේ. රෝස මල් සුවඳට කැමති අයට මෙන්න මේක හොඳයි. මේක එන්නේ මට රෝස මල් සුවඳක්මයි. මොනවාද මේ? ස්පාසිලෝන් බ්ලෂ් රෝස් පර්ෆියුම් එක. රෝස මල් සුවඳක් එන්නේ. ඊළඟට තියෙන මෙන්න මේක. මේකේ නම
ස්පාසිලෝන් එක්සටික් පෙටල්ස් පර්ෆියුම් මේකේ සුවඳ මොන වගේද බලමු. මේකෙන් මට එන්නේ හර්බල් ස්මෙල් එකක්. නිකන් සැන්ඩල්වුඩ් වගේ මොනවද ආයුර්වේද බෙහෙත් වගේ දේවල් තියෙන මොනවද මේ ඔය සුදු හඳුන් කහ වගේ මික්ස් වෙලා අපි ඔය එක එක ෆේස් පැක් හදන්නේ අන්න ඒ වගේ නිකන් හරිම හර්බල් සුවඳක් තමයි මේකෙන් එන්නේ. මොකද්ද මේක? එක්සටික් පෙටල්ස් පර්ෆියුම් එක. ඊළඟට තියෙන්නේ මෙන්න මේක. මේක ස්පාසිලෝන් ආරුගම්බේ. මම හිතන්නේ මේක අර බීච් රේන්ජ් එක පර්ෆියුම් එකක් නේ. ඒ බීච් රේන්ජ් එකේ මං හිතන්නේ ගොඩක් වෙලාවට අර ෆෘටි ස්මෙල් එකක් තමයි මට කලිනුත් ඇවිත් තියෙන්නේ. මේකෙනුත් අර ෆ්‍රෙෂ් ෆෘටි ස්මෙල් එකක් එන්නේ. හරිම ස්වීට් ස්මෙල් එකක්. මේක මාර සුවඳයි. මම හිතන්නේ මේක අර ඊවිනිං නයිට් ටයිම් වලට වගේ යූස් කරන්න අයිඩියල්. මේ මොනවද ආරුගම්බේ පර්ෆියුම්. ඊළඟට තියෙන්නේ මෙන්න මේක. මේක මිරිස් පර්ෆියුම් එක. ස්පාසිලෝන් මිරිස් පර්ෆියුම් එක. මේකෙන් එන්නේ මම සුවඳ බලන්න කලින් කියන්න පුළුවන් මේකෙන් එන්නේ හරිම ෆෘටි නිකන් වෝටර් ලිලි ප්ලස් ෆෘට්ස් මික්ස් වෙලා වගේ නිකන් පයිනැපල් වගේ අමුතු සුවඳක් මේකෙන් එන්නේ. මේක සුවඳට මම මාර ආසයි. මේ ස්පාසිලෝන් මිරිස් පර්ෆියුම් එක. මේකත් බීච් රේන්ජ් එකේම පර්ෆියුම් එකක්. ස්පාසිලෝන් උණ වටුන පර්ෆියුම් එක. කේක් වගේ සුවඳක් එනවා. ඒ කියන්නේ මම හිතන්නේ වැනිලා ෆෘට්ස් මික්ස් වෙච්ච වගේ සුවඳක් තමයි මේකෙන් එන්නේ. බීච් රේන්ජ් එකේ පර්ෆියුම් සාමාන්‍යයෙන් මේ ෆෘට්ස් වල සුවඳවල් තමයි ගොඩක් එන්නේ. මේකත් ඒ වගේ අර නිකන් ෆෘට්ස් ප්ලස් වැනිලා වගේ මික්ස් වෙච්ච සුවඳක් එන්නේ මේ උණ වටුන පර්ෆියුම් එකේ. ඊළඟට තියෙන්නේ මෙන්න මේක ස්පාසිලෝන් හික්කඩුව පර්ෆියුම් එක. මේකෙත් ෆෘටි ස්මෙල් එකක් එනවා. නිකන් මේ ෆෘටි ප්ලස් ජස්මින් වගේ. ඔව් ජස්මින් සුවඳ මික්ස් වෙලා වගේ තමයි එන්නේ මේකට. මේකටත් අර ෆෘටි ස්මෙල් එකක් එනවා. අන්තිමටම තියෙන්නේ මෙන්න මේ ස්පාසිලෝන් නයිට් ජස්මින් පර්ෆියුම් එක. මේක නිකන් වැනිලා ජස්මින් මික්ස් වෙලා වගේ. අර මම කලින් කිව්වා වගේ ජස්මින් සුවඳක් ගොඩක් ආවේ ඒක නෙවෙයි. ඒකට වැඩිය පොඩි ජස්මින් සුවඳ අඩුයි. ඒකට මේ වැනිලා මික්ස් වෙලා වගේ සුවඳක් තියෙන මේ එකින් එක පර්ෆියුම් එකේ තියෙන එක එක සුවඳවල. හැබැයි මම අර ෆ්ලෝරල් කිව්වා ෆෘටි ස්මෙල් එකක් එනවා කිව්වා. හැබැයි ඒවා එකම ස්මෙල් එක නෙමෙයි. ඒවට වෙන මොනවා හරි මික්ස් වෙලා වගේ නිකන් අමුතු යුනික් සුවඳක් මේ හැම පර්ෆියුම් එකකටම තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට ස්මෙල්ස් සුවඳවල් 14ක් මේක ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. ඒ ටික මට දැනෙන විදිහට තමයි මම ඔයාලට එක්ස්ප්ලেইন කරේ. මොකද ඊගාපාර අර ලොකු බොටල් එකක් ඔන්ලයින් පර්චේස් කරන්න ඉන්නවා නම් ඔන්න මම කියපු සුවඳවල් ටික වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් මේ වගේ සුවඳවල් ටිකක් තමයි මේක ඇතුලේ තියෙන්නේ. මේක අර ලොකු රේන්ජ් එකක් තියෙනවනේ මේක ඇතුලේ. ඒ නිසා අපිට හැම එකේම සුවඳ මොන වගේද කියලා බලාගන්න මේක ඇත්තටම ගොඩක් හොඳයි. අර ලොකු පර්ෆියුම් එකක් පර්චේස් කරන්න කලින් ඒකේ සුවඳ මොන වගේද කියලා අපිට බලාගන්න මේ ටික හොඳයි කියලා මට හිතෙනවා. ඉතින් ඒ වගේම මෙන්න මෙතන මේකේ ඩිස්ක්‍රිප්ෂන් එකකුත් දාලා තියෙනවා මේකේ තියෙන සුවඳවල් ටික ගැන. ඉතින් මේකේ ආනත් කියන පැකේජින් එක නම් මාරම ලස්සනයි. මේක ගිෆ්ට් එකක් දෙන්න ඉන්නවා නම් ඔයා කාට හරි මං හිතන්නේ මේක හොඳ අයිඩියා එකක්. එහෙමනම් ඉතින් අද වීඩියෝ එකෙන් මම හිතනවා ඔයාලා මේ ස්පාසිලෝන් එකේ ඕකිඩ් පැරඩයිස් පර්ෆියුම් කලෙක්ෂන් එක ගැන මොනවා හරි අයිඩියා එකක් ගන්න ඇති. ඒකේ තියෙන සුවඳ මොන වගේද කියලා. ඒ වගේම ඉස්සරහට ස්පාසිලෝන් එකේ පර්ෆියුම් එක ඔන්ලයින් පර්චේස් කරන්න ඉන්නවා නම් ඒ සුවඳ මොන වගේද කියලා ඔයාලා දැනගන්න ඇති. මොකද ඔන්ලයින් පර්චේස් කරද්දී අපිට සුවඳ බලන්න බෑනේ. ඉතින් මේ කලෙක්ෂන් එක මේ මට මාර වැදගත් ඒ හින්දා ඊගාපාර ඔන්ලයින් පර්චේස් කරන්න යද්දී අර මේකේ සුවඳ අපි දන්න නිසා ඒක පර්චේස් කරන්න ලේසි. ඉතින් මම හිතනවා ඔයාලට හොඳ අයිඩියා එකක් එන්න ඇති. ඒ වගේම thank you so much මේක අන්තිම වෙනකම් බලාගෙන හිටියට. මේ වගේ තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන මම එන්නම්. ගිහින් එන්න. bye.